ගින්දර අවුලවන්න නොව නිවන්න. ඉන්කවාරක ඔබතුමල්ල කරන්න අපේ පැත්න අපි පැමිල්ලක් කරන මෙහම නොම්බරකින් නොනකින් මෙහම තර්ජනය කරපු එක සම්බන්ධ හරි මට ගැන අපේ මීඩියා කෙනෙක් තමයි මේ සෝෂල් මීඩියා එකට දාපේ ෂුගර්ල තියෙන්නේ ඕ මට ඔබතුමා කවුද කියලා කියන්න පුළුවන් මුලින්ම නෑ නෑ මට කියන්නකෝ දැන් ඔයාලා මේ සෝෂල් මීඩියා එකට දැම්මේ ඔයාලද කියලා ඔව් අපි දාලා තියෙන්නේ සෝෂල් මීඩියා එකක් නෙවෙයි ඒක මම ඉගලි කරන නිවුස් පේජ් එකක් මට මේ කියන්නේ ඔබතුමා කවුද කියලා හඳුනලා දෙන්න පුළුවන්ද මුලින්ම හරි මම ගැන කියන්න ඉස්සලා මට කියන්න ඒක දාව සාහස මේ කියන්නේ සත්‍ය තොරතුරු දාලා දෙන්න මට අපිට ඒක දැනගන්න ඕනේ මේක කන්ෆර්ම් කරලා දාන්න නෑ ඔයාගෙන් තමයි ඔයාගෙන් තමයි වැඩි කියන්නේ ඔයාලා තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා කියන්නේ ඒ කියන්නේ සෝෂල් මීඩියා එකේ ගිහිල්ලා තියෙන ඔයාලා තමයි ගන්න නෑනේ ඔක ඒ කියන්නේ ඔබතුමා හරියට බලලා නෑනේ ඔබතුමා හරියට බලලා නෑ මං හිතන්නේ පොඩ්ඩක් බලන්නකෝ ඔබතුමා රාජ්‍ය බුද්ධ්‍යංශනේ මොකෙන් කතා කරාද ඔබතුමා හරියට පොඩ්ඩක් ටෙක්ස්ට් එක බලන්නකෝ කියන ඉස්සලා ඔයා කතා කරන්න ඔයා කතා කරනවා මම කතා කරලා පස්සේ එහෙම නැත්නම් ඔයා කතා කරන එකට මම උත්තරයක් දෙනකම් ඔයා චුට්ටක් ඉන්න හරි ඔය කියන්නකෝ මට මේක කියන්නකෝ දැන් ඕගොල්ලෝ සත්‍ය තොරතුරු දැනගන්නකෝ දැන් මේ ඔව් අපි ඔක තොරතුරු තහවුරු කරන් තියන්නේ ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ඔබතුමාට දුවමද ඔය දාලා තියෙන්නේ ඔය අජිත් ගියාගේ මෙම ඔබතුමාගේ ප්‍රශ්න ඔබතුමා මට ප්‍රශ්න කරන්න ඕන ඔබතුමා ගිහිල්ලා පැමිණිල්ලක් දාලා ඉවරලා ඔබතුමා රාජ්‍ය විද්‍යාංශනේ අහන්නකෝ නෑ අජිත් ගියාගේ දුවමද කියලා තහවුරු කරගන්න ඕන සෝෂල් මීඩියා එකට අපි ඔබතුමා කවුද කියන්න මම දන්නේ නෑ ඔබතුමා മന്ത്രി කෙනෙක් ඒක දැනගන්න ඕනෙත් නෑ කියන්නේ මම ඔබතුමාට කියන්න බැඳිලත් නැහැ මේ තොරතුරු මං කාගෙන්ද ගත්තේ මේ තොරතුරු තහවුරුද කියලා හැබැයි මම අධිකරණයක් ගාවට ගියොත් ඒක කියන්න අපි තේරුණාද මම ඔබතුමාව කවුරුත් දන්නේත් නැතුව ඔබතුමා මේ මේ රාජ්‍ය බුද්ධිය මේකේ වගකීමක් අතට ඔක දැම්මේ මෙහෙමයි ඔබතුමාලා රාජ්‍ය බුද්ධ්‍යංශයෙන් කියලා හරිද මේ විදිහට පර්සනලි කතා කරලා පර්සනල් නම්බර් එකකින් කතා කරාම මට උත්තර දෙන්න බෑ ඔයත් නිකන් මේ විමල් වීරවංශලා කියනවා වටේ යන්නේ මං කියන්නේ වගකීමක් අතට දැම්මේ කියලා ඒ ප්‍රශ්නවල උත්තර දෙන්න වගකීමක් සහිතව අපි දාලා තියෙන්නේ මේක ඔබතුමාලට මොකක් හරි ප්‍රශ්නයක් හරි එන ඉතින් එයාට කතා කරන්න බාරි ඔබතුමාලා මොකද්ද කියන්නේ මේක අයින් කරන්න කියලාද එහෙම නැත්නම් මොකද්ද කියන්නේ නෑ ඔය අපේ මීඩියා කියන කර්මය දාලා තියෙන්නේ ඔව් හරි ඒකෙන් දාලා තියෙන්නේ හරි දැන් මට දැනගන්න ඕන මෙච්චරයි වහතු ඔව් ඕගොල්ලන්ට කවුරු හරි කියපු දෙයක්ද ඒ තොරතුරු විතර මට දැනගන්න ඕනේ නෑ අපිට රාජ්‍යය කරන්න පුළුවන් නෑ ඒක තමයි නෑ මට මෙහෙමනේ දැන් ඔබතුමාලා මට කියන්නේ ඔබතුමා කතා කරද්දි මුලින්ම ඔබතුමාව හඳුන්වා දෙන්න බෑ රාජ්‍ය බුද්ධ්‍යංශය කියන්නේ කවුද ඔබතුමා මුලින්ම කතා කරපු ගමන් මේක දැම්මේ කොහොමද අර මෙහෙම ලොකු මේව දාන කතා කරාට පස්සේ නේ ඔබතුමාලට අපි දෙන එහෙම ඔබතුමාලට එහෙම නීති ක්‍රියාත්මක කරන්නත් බෑ ඒ විදිහට අපිට තර්ජනය කරලා නෑ දැන් ඔබතුමා කතා කරලා කවුද කියන්නකෝ එහෙමනේ කතා කරේ ඈ මම කවුද කියලා හඳුන්වලා දෙන්න මම දැනගන්න එපා රාජ්‍ය බුද්ධ්‍යංශෙන්ද මේ ප්‍රයිවට් නම්බර් එකකින් කතා කරන්නේ කවුද නෑ ඒ ගැන පොට හිතන්න එපා අන්න බලන්න ඔබතුමා හරියට මම කිසිම නිවුස් එකක් අපේ කන්ෆර්ම් නොකර අපේ මීඩියා වල දාන්නේ නැහැ හරිද ඒ කියන්නේ මම අවුරුදු ගානක් තොරතුරක් ගන්න ඕන මට වාව කන්ෆර්ම් කරගන්න ඕනේ ඒකයි මම වාට මේ කෝල් එක ගත්තේ ඔව් හරි ඒක තමයි දැන් ඔබතුමා කන්ෆර්ම් කරගන්න ඕනේ ඔව් දැන් ඔබතුමා ඉස්සෙල්ලා කතා කරපු විදිහනේ දැන් ඔබතුමා කතා ගෙම නැතුව ඔබතුමා බලන්න ඔතන කෙලින්ම ගිහිල්ලා ඔය පේජ් එකේ අපි මේක එහෙම දාලා තියෙනවා ආර්.එම්. දිල්රෝන් කියන කෙනා තමයි මට ෂෙයා කරලා තිබ්බේ මට මේ සෝෂල් මීඩියා ෂෙයා කරලා තිබ්බේ යා තමයි ඔව් ඒකෙන් තොරතුරු අරන් තමයි මම ඔයාගේ පේජ් එකට ගත්තේ ඒක තමයි දැන් මගේ පේජ් එකේ අපි පබ්ලිෂ් කරලා තියෙන එක ඔබතුමා බලන්නකෝ චුට්ටක් ඔයා මට උගන්නන්න දාගන්නද ඔයා මට උගන්නන්න ඔබතුමාට ඔබතුමාගේ රාජකාරී කරගන්න පුළුවන් ඔබතුමා ලෑන්ඩ්ලයින් එකකින් මට ගත්තා ඔබතුමාලා වෙන ෆෝන් එකකින් කතා කරලා විමල් වීරවංශගේ අරම මෙහෙම නේද අවුල් නේද කලබල වෙන්න එපා කලබල වෙන්න අපි නෙමෙයි කලබල වෙලා තියෙන්නේ ඔබතුමාලගේ පැත්තෙන් ලොකුවටම කලබල වෙලා තියෙන්නේ ඒ කියන්නේ හරියට බලලවත් නැත්නම් හරි අපි ඔබ හිටපු දේ කතා කරමු හරිද මේ මම දැන් තොරතුරු මේ ගන්න ගමන් ඉන්නේ ඒකට මම පොඩක් බිසි මම මේවට ගන්න ඔව් හරි මේ වගේ පර්සනල් නම්බර් ඉන්කර කොහොමද කරනවා ඔව් ඉන්කෝරක ඔබතුමාලා කරන්න අපේ පැත්තෙන් අපි පැමිණිල්ලක් කරනවා මෙහෙම නම්බර් එකකින් නොමනකින් මෙහෙම තර්ජනය කරපු එක සම්බන්ධයෙන් සහ විමල් වීරවංශයි අනම්මනම් ඇදලා දාලා අපිට තර්ජනය කරපු එක සම්බන්ධයෙන් සහ අපේ මේ ඔබතුමාට බලන්න පුළුවන් මේ පේජ් එක දිහා බැලුවට පස්සේ හරිම කිසිම පක්ෂයකට මේව නොවෙන්න
ජනාධිපතිතුමාගේ හොඳ වැඩ ටික මේකේ ගහලා තියෙනවා. ඒ විදිහට හොඳට ගෙනියන පේජ් එකකට ඔබතුමාලා මෙහෙම කතා කරලා තර්ජනය කරනවා නම් අනිත් පේජස් වලට කොහොමද? අනිත් මට ගන්න පේජස් කරන ඔබතුමාලා ගන්න පියවරයි. කොහොම චෙක් කරන්නේ? ඔයා කලබල වෙන්න එපා. අපි ඔක්කොම චෙක් කරනවා. හරිද? ඒක තමයි ඔබතුමාලාගේ කවුට්ටු වෙන්න එපා. හරි හරි මහත්තු ඉන්නකෝ හරි හරි අපි ඉතින් මේ යම්කිසි දෙයක් අරගෙන ගන්නේ. නෑ ඔබතුමාලා ඒකම නෑ ඔබතුමාලා ඔයාට කරන්න බෑ ඔයා කරන්නකෝ ඒක කමන්නේ නෑ. අපි පොඩි මිනිස්සුනේ නෑ අපි පොඩි මිනිස්සුනේ ඔබතුමාලා රාජ්‍ය බුද්ධාංශය කියලා මේ නම්බර වලින් ගන්න. ලීගල් පැත්තනවා යන්න ඒක ප්‍රශ්නයක් නෑ අපිට. නෑ රාජ්‍ය බුද්ධාංශයත් එක්ක අපිට හත් වෙන්න බෑනේ අපි පොඩි මිනිස්සුනේ. දැන් ඔබතුමාලා ඇවිල්ලා හරි හරි ඔය දාන අර මේ චීතරේදී වගේ යන්නක නිකන් ඔත්තු වෙන්න එපා. නෑ ඉතින් ඔබතුමා මගේ පේජ් එකේ දාන එක හොයන්න නෙවෙයි ඔබතුමාගේ ජොබ් රෝල් එක නෑ ඔබතුමාගේ ජොබ් රෝල් එක මොකද්ද? හරියට කරන්නකෝ. තොරතුරු දැනගෙන විතරක් දාන්නකෝ. මොකද නිකන් ඔය කවුරු හරි කියන පළේට දාන්න. මෙහෙමනේ ඔබතුමා ගන්න එපා. ඒකයි අපි කියන්නේ. හරිද? මේ ඔයත් එක්ක මට එහෙම කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. මම පොඩි මටත් ඔබතුමාත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. ඔබතුමා ඒක තමයි ඔබතුමා මේකෙන් ගන්නකො ඔබතුමාලාට දීලා තියෙන මේකක් ඔෆිස් නම්බර් එකක්. ඔෆිස් නම්බර් එකකින් ගන්නකො ඔබතුමා ওই විදිහට මෙහෙම කතා කරාම අපි කොහොමද ඔබතුමාලා කවුද කියලා දන්නේ? සහ හරි එහෙම ඔයාට කන්ෆර්ම් කරගන්න ඔබතුමාලා සහ මේ පේජ් එක ඔය යන විදිය අපිට තේරෙනවා මාත්‍යෝ. හරිද? යන විදිය කියන්නේ ඔබතුමා මේ පේජ් එක බලන්නකො ඔබතුමා ගින්දර අවුලවන්න නොව නිවන්න